කොළ වැටිලා තියෙන අඹ ගහක්. බලන්නකො මේ වහලේ පුරාවටම හැම තැනම මේ අඹ ගහේ පරණ කොළ වැටිලා තියෙනවා. අපි ටිකක් මේ අඹ ගහ ළඟට යන්කෝ. මේ අඹ ගහ මොකක්ද අපේ ජීවිතයට කියලා දෙන පාඩම කියලා හොයන්න. මේ අඹ ගහේ ළඟට යනකොට මට හම් වෙනවා මේ වැටුණු කොළ අතරින් හරි ලස්සනට මේ හිමිදිරියේ බලන්න මේ මොකක්ද තියෙන්නේ කියලා. ඔව්, ලස්සන අලුතෙන් ආපු දළු. මේ අලුතෙන් ආපු දළු දවසක මේ අඹ ගහේ තියෙන මෙන්න මේ පරිණත කොළ වගේම මට්ටමකටපත් වෙනවා. ඒ වගේම දවසක මේ වගේ පරිණතව තියෙන කොළ දවසක මේ විදිහටම හැලිලා වැටෙනවා. මේ විදිහටම නැති වෙලා යනවා. හැබැයි මේ අඹ ගහේ මේ විදිහට දළු දාන මේ නැවුම් කොළ මේ අලුත් අවකාශයට අලුත් ලෝකයට විවර වෙලා හරි ලස්සනට මේ ගහට ඕන පෝෂණය ශක්තිය මේ ලස්සන ලපටි කොළ පරිණත කොළ බවට පත් වෙලා ලබා දෙනවා. එයින් හටගන්න අඹ ගෙඩි හරිම රහයි, හරිම ලස්සනයි. නමුත් කාලයක් ගියවීමෙන් මේ යථාර්ථයට මේ ගහට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ පරිණත ශාකයක් සහ නව දළු පැමිණෙන කොළයක් අතර ඇත්තේ බොහෝම පොඩි පරතරයක් කියලා මේ අඹ ගහ හරි ලස්සනට අපේ ජීවිතයට පාඩමක් කියලා දෙනවා.